තෙරුවන් සරණයි. සුබ උදෑසනක්. බුදු බෝසත් බුදු පින්වතුනි, ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද බක්පුර පසළොස්වක පොහොය දවස ලංකා වාසී බෞද්ධ ජනතාවට විශේෂ වැදගත් දවසක්. විශේෂයෙන් ලංකා ධර්මීතලේ කැලණියට තථාගත ලෞතර බුදු අමාමෑණියන් වහන්සේ වැඩලා ඒ මණියක් ඉත නාරජුගේ ආරාධනෙ කැලණියට වැඩිය දවස තථාගත ලෞතර බුදු අමාමෑණියන් වහන්සේ අද වගේ දවසක ඒ නාග ලෝකයේ ඇතිවෙච්ච ඒ මණික් පුටුව සඳහා ඇතිවෙච්ච යුද්ධය සමතයකටපත් කිරීම සඳහා තථාගත ලෞතර බුදු අමාමෑණියන් වහන්සේ ලංකාවට දෙවෙනි වතාවට වැඩිය දවස අද දවස. ඉතින් බුදු බෝසත් බුදු පින්වතුනි, මේ ආකුල ව්‍යාකුළු මේ බක් මාසයේ බොහොම ළඟ අපේ අලුත් අවුරුදු උදාව සිද්ධ වෙනවා. ඒ අලුත් අවුරුද්දට තව දවස් කීපයයි තියෙන්නේ උදාවට. මේ වෙලාවේ ලංකා වාසී සිංහල බෞද්ධ ජනතාව බොහොම කලබලකාරී ජීවිතයක් ගත කරන්නේ. නමුත් මම දෙන්න පුංචි පණිවිඩය තමයි ආධ්‍යාත්ම නායකයා වශයෙන් මේ කලබලකාරී තත්ත්වයේ වුණත් අද වගේ දවසක තමන්ගේ සිත් සතන් සකස් කරගෙන ආධ්‍යාත්මිකම තිසන් සහිත පංචශීලයේ නිරතලා තමන් පිළිවෙත් වල සමාදන් වෙලා අමාරුවෙන් හරි අද දවසේ කාලය ගත කරවුවොත් බොහොම යහපතයි රටට ජාතියට. මේ වගේ කලබලකාරී වෙලාවක තමයි අපි පුළුවන් තරම් බුදුදහමත් එක්ක බොහොම කිට්ටුවෙන් ජීවත් වෙන්න ඕනේ. ඒ නිසා ලංකා වාසී බෞද්ධ ජනතාවට බක්පුර පසළොස්වක පොහොය දවසේ ආධ්‍යාත්මික නායකයා වශයෙන් සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන අතර සිතුම් පැතුම් ඉෂ්ට වේවා. ඒ වගේම මේ ලංකාවේ මේ කලබලකාරී තත්ත්වය මේ මිනිස්සු තුලින් සංසිඳිලා බක්පුර පසළොස්වක පොහොය දවසේ රටට ජාතියට සිත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.